Hi guys, welcome to back my YouTube channel. දෙන්න කේක් එකක් බීලා මේ අන්න ලෑස්ති වෙන්නේ චුටි ගමන. ඔයාලා නම් කියන්න බලන්න කොහෙද කියලා. ඔය තියෙන්නේ මං අද අඳින ඇඳුම්. චුටි මේකප් එකකුත් දාගෙන මම මේ යන්න හදන වෙඩින් එකකට ළමයි. මේ මේකප් එක නම් දාගත්තේ මම්මයි. ලෑස්ති කරන්න කියලා කවුරුත් නැහැ, සැලොන් යන වෙලාවකුත් නැහැ. ගෙදර තිබ්බම තමයි ඇඳන් යන්න හදන්නේ. සිම්පල් පොඩි මේකප් එකක් දාලා ඉන්නේ මම. ඔය තියෙන්නේ ෆයිනල් ලුක් එක. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. පොඩි නේල් ආර්ට් එකකුත් දාගත්තේ. වෙඩින් එකකට යන්නේ ළමයි. වෙල්කම් ඩ්‍රින්ක් එක පොඩි වටාපිටාවේ වීඩියෝ කැරිටිකුත් ගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නන්න. අපි ගියේ වෙඩින් එකට ශාස්ත්‍රීය විලා වයිට් හවුස් එකට. ඒක තියෙන්නේ නුවර පාර මාවතේ. හොටෙල් එක නම් හරි ලස්සන ලොකේෂන් එකක්. ෆොටෝස් වලට එහෙම මාරු. කෑම ප්ලේට් එකක් ගත්තා. කෙලගිරින්න එපා. කරන්න දෙයක්වත් චූටි වීඩියෝ කැරි අරගත්තේ. ඉතින් ගොයින මේ චේන්ජ් කරලා මනමාලි ෂැම්පේන් වක් කරන වීඩියෝ එකකුත් මම ගත්තා. එයාලා ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරපු විදිහ නම් හරිම ලස්සනයි. දෙන්නගේ පොඩි ඩාන්ස් එකක් තමයි ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරන්න අරන් තිබුණේ. මම ඒකේ වීඩියෝ එකක් ගත්තා ළමයි. ඔයාලට බලන්නකෝ ඉතින් ලස්සනයිද කියලා. ඔයාලා බලන් ඉන්නේ මන් නටනකන් නේද? මන් නටන්න ගියේ නෑ ඉතින්. කට්ටිය නටන ඒවා නම් තියෙනවා. බලාගෙන ඉන්නකෝ. ලස්සන ඩාන්ස් එකක්. අනිතින් ඔක්කොම නටන්න පටන් ගත්තා. කට්ටිය හොගාලා නටනවා. මම ඉතින් නැත්නම් බලන් හිටියා. මම නටන්න ගියේ නෑ. ලස්සන ඩාන්ස් තිබ්බයි ඉතින් බලන්න. ඔයාලටත් බලන්න මම චුට්ටක් වීඩියෝ කරගත්තා. අන්තිමට තියෙන ලස්සනම කොටස ඔයාලා හොඳටම බලන්න ඕනේ ඉතින්. මගේ වීඩියෝස් ඒව තමයි ලස්සනනේ. ඔය අනිත් අය නටනවට වඩා. අනේම සාරියට ඇඳගෙන මම ලෑස්ති වුණේ. බලන්න ඕනේ මගේ ලස්සනනේ. වෙඩින් එකේ ලස්සන නෙමෙයිනේ. වටාපිටාව හිටිය අයත් එක්කත් ෆොටෝ ටිකක් ගැහුවා. මේ ඉන්නේ අම්මයි අප්පච්චි. අන්තිමට මගේ ෆොටෝ එකක් නම් ඉහින් එන්නම් බයි.